හායි යාළුවනේ මේ වීඩියෝ එකේ රැකියා අවස්ථා 30ක් ගෙනාවා. ඔයාලට මොකක් හරි දැන try එකක් දීලා බලන්න. ගම්පහ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයේ කාර්යාලය සහායක බැද්දුව ඇත. වාහන පින්තාරු සහායකයන් අවශ්‍යයි. හිඟුරන්ගොඩ. මාළඹේ වෙළඳසැලකට සහායක වෙළඳ සේවක සේවිකාවන් අවශ්‍යයි. පළතුරු වෙළඳසැලකට සහ ජූස් බාර් එකකට වෙළඳ සේවක සේවිකාවන් අවශ්‍යයි. අපගේ නවතම කර්මාන්තශාලාවල ඇසුරුම් අංශ සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනේ. මෝටර් බයිසිකල් රියදුරු බලපත්‍ර සහිත අවුරුදු 25ට වැඩි තරුණයෙක් අවශ්‍යයි කියලා දාලා තින කූරියර් ආයතනයකට කතා කරලා බලන්න. දොඩංගොඩ ඇති හෝටලයක වැඩ කිරීමට සේවකයෙකු අවශ්‍යයි. ෆැක්ටරි එකකට සුපර්වයිසර් කෙනෙක් අවශ්‍යයි කියලා දාලා තිනවා කතා කරලා බලන්න. තලවතුගොඩ හෝටල් එකක ජොබ් එකකින් දිනනවා කියලා දාලා තිනවා කිචන් හෙල්පර් වේට. account assistant කෙනෙකු සඳහා අභ්‍යර්ථව ඇත. මහනුවර. කිරිගව පාලනයේ පුරුදු ගොවි මහතුකු අවශ්‍යයි. කොළඹ නිවසක නැවතී වයසක පිරිමි ලෙඩෙක් බලා ගැනීමට වයස අවුරුදු 45ත් 60ත් අතර පිරිමි කෙනෙක් අවශ්‍යයි. වැඩිපුර රුපියල් 50000යි. කිරිබත්කොට කණ්ණාඩි ආයතනයකට දිවා මුර සඳහා ආරක්ෂක නිලධාරියෙකු අවශ්‍යයි. චූන් පාන් රියදුරන් අවශ්‍යයි. දිනක වැඩිපුර රුපියල් 1800යි. ආහාර නැවැතම් පහසුකම් නොමිලේ. කිරිබත්කොට සැලොන් එකකට කැෂියර් වරියක් අවශ්‍යයි. කොට්ටාව කිරිබත්කොට කෑම පිසීමට දක්ෂ කෝකිවරුන් සහ එළවලු කපන්නන් හා අත්උදව්කරුවන් අවශ්‍යයි. සැහැල්ලු රියදුරෙකු අවශ්‍යයි. වයස 25ත් 30ත් අතර. කෑම බීම නවත්තන් සමග වැඩිපුර රුපියල් 80000යි. කිරිබත්ගොඩ මාගොල්ල නිවසක නැවතී ඉහුම් පියුම් හා පිරිසිදු කිරීමට කාන්තාවක් අවශ්‍යයි. ගාල්ල වැඩිහිටි නිවාසයක් සඳහා ආහාර පිළියෙල කිරීමට වයස අවුරුදු 18ත් 40ත් අතර පිරිමි අයෙක් අවශ්‍යයි. ආහාර නවාතැන් සමග වැඩිපුර රුපියල් 70000යි. හොරණපේටි හොන්ඩා සේවා ආයතනයක් සඳහා යතුරු පැදි වැඩ දන්නා දක්ෂ කාර්මික ශිල්පීන් අවශ්‍යයි. නිවසක නැවතී අවුරුද්දක් වයස දරුවෙකු බලා ගැනීමට කාන්තාවක් අවශ්‍යයි. වැඩිපුර රුපියල් 45000යි. පැකින් ආංශය සඳහා පිරිමි ළමුන් බඳවා ගැනීම. වැඩිපුර රුපියල් 70000ක සිට